සෝඩියම් කියන්නේ ආවර්තාවගුවේ S ගුණුවේ තියෙන පළවෙනි කාණ්ඩයේ ලෝහයක්. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප, වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක මේ සෝඩියම් ලෝහය ප්‍රතික්‍රියා කරන හින්දා මේක ගබඩා කරලා තියෙන්නේ භූමි තෙල් වගේ ඇල්කේනයක් තුල. සෝඩියම් මෘදු ලෝහයක්. මේක අතින් උනත් පොඩි කරන්න පුළුවන්. ඒ වගේම සෝඩියම් ලෝහය පිහියකින් උනත් ලේසියෙම කපන්න පුළුවන්. සෝඩියම් කෑල්ලක් පිහියකින් කපපුවාම ඒ කපපු පෘෂ්ඨය දිලිසෙනවා. හැබැයි ටික වෙලාවකින් ওই දිලිසුම නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි මේ ලෝහය වායුගෝලයේ තියෙන සංරචකත් එක්ක ප්‍රතික්‍රියා කිරීම. සෝඩියම් ලෝහය හොඳින් විදුලිය හා තාපය යන දෙකම සන්නයනය කරනවා. සෝඩියම් කෑල්ලක් ජලයට දාපුවාම සෝඩියම් කෑල්ල ජලය තුල ගිල් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සෝඩියම් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒ නිසා ජලය මත සෝඩියම් කෑල්ල පාවෙනවා. ඒ වගේම සෝඩියම් කෑල්ල ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාවේදී අවර්ණ ගන්ධයක් රහිත වායුවක් පිට වෙනවා. මේ වායුව හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව අඳුරගන්නේ කොහොමද? පරීක්ෂණ නලයක් අරගෙන පරීක්ෂණ නලයට හයිඩ්‍රජන් වායුව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ පරීක්ෂණ නලයේ කට බන්සන් දැල්ලට අල්ලපුවාම පොප් කියලා හඬක් නිකුත් වෙනවා. මේකෙන් තමයි හයිඩ්‍රජන් වායුව අඳුරගන්නේ. ඒ වගේම ලැබෙන ද්‍රාවණය බාෂ්මිකයි කියලා අපි කිව්වා. ද්‍රාවණය බාෂ්මිකයි කියලා අඳුරගන්නේ කොහොමද? පිනොප්තලින් කියන්නේ අම්ල භස්ම දර්ශකයක්. පිනොප්තලින් ආම්ලික හෝ උදාසීන මාධ්‍යයේදී වර්ණයක් නැහැ. හැබැයි භස්මයකට දාපුවාම මේ පිනොප්තලින් රෝස පාට වෙනවා. අපිට ලැබෙන ජලීය ද්‍රාවණයට පිනොප්තලින් ස්වල්පයක් දාපුවාම මේ ද්‍රාවණය රෝස පාට වෙනවා. ඒකෙන් අපිට අඳුරගන්න පුළුවන් ලැබෙන ද්‍රාවණය ජලීය ද්‍රාවණය බාෂ්මිකයි කියලා. රසායන විද්‍යා විශේෂ වේදිකා රවීන්ද්‍ර සේනාරත්න